එතකොට මිස් ලෝහයකින් මේක හදලා තියෙන්නේ. මේකේ ගැටලුවක් නැහැ. නේම්ස් ඒකට කියන වෙන නම් මම රෑ කෑමට කොත්තුවක් ඕඩර් කරා. කොත්තු රොටි එකක්, චිකන් එකක්. ඒත් එක්කම මේ පීස් එකක් ඕඩර් කරා. මේ පෙනුමෙන් නම් රසයි වගේ. කාලා බලලා මම කියන්නම්. අපි ඇවිල්ලා ඉන්නවා මේ හිල්ටන් වීරවිල හොටෙල් එක ගැන විස්තර ටිකක් දැනගන්න. අපිට මේ මිස් කෙනෙක් හම්බුණා. හොටෙල් එක ගැන ලොකු අවබෝධයක් තියෙන කෙනෙක්. අපි බලමු මිස්ගෙන් අහලා බලමු මොනවද මේකේ අපිට දැනගන්න තියෙන තොරතුරු කියලා. ඉතින් වටින වීඩියෝ කොටසක් වෙයි. ඔයා පොඩ්ඩක් මේ ගැන උනන්දු නම් අනිවාර්යෙන් බලන්න. good morning miss. Good morning. එතකොට මිස් අපිට කියන්නකෝ මේ හොටෙල් එකට ඇයි අපි මේ වීරවිල රජවර්ණ හොටෙල් එක ඒ වගේ නමක් දාලා තියෙන්නේ මොකක්ද ඒකේ විස්තරය කියන්නේ? ඔව් ඇත්තටම මුලින් කියන්න ඕනේ අපේ හොටෙල් එකේ නම ඇවිල්ලා 333 by Hilton වීරවිල රජවර්ණ රිසෝට්. ඉතින් මේකට රජවර්ණ කියන නම යොදලා තියෙන්නේ විශේෂ ශාකයක් නිසා. ඒක ආවේනික ශාකයක්, ලංකාවට ආවේනික මේ ප්‍රදේශයට ආවේනික ශාකයක් රජවර්ණ ශාකයක්. ඉතින් රජවර්ණ ගස් කිහිපයක් තියෙනවා අපේ හොටෙල් එකේ. සැලැනකොට දකින්න ඇති අපේ ඉදිරියේම තියෙනවා අපේ හොටෙල් එකේ තියෙන පරණම රජවර්ණ ගහ. අවුරුදු 100කට අධික ගොඩක් පරණයි ගහ. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඒ නම යොදලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ හොටෙල් එකේ ඉන්ටීරියර් ඩිසයින් එක සෑහෙන කොටසක් කවර් කරලා තියෙන මේ රජවර්ණ ශාකය තේමා කොටගෙන. ඒ වගේ විශේෂත්වයක් නිසා තමයි මේ නම අපි මේකට දාන්නේ. එතකොට මිස් දැන් මේකේ පහසුකම් ගැන කිව්වොත් දැන් අපි
පහසුකම් එක්ක මේ දැන් මේ වටපිටාවේ පරිසරයේ තියෙන සුන්දරත්වය ගැන කතා කරොත් මෙතන අපිට වැවක් පේන්න තියෙනවා. අනිවාර්යෙන්ම. ඒතකොට මේක වීරවිල වැව නේ. වීරවිල වැවත් එක්කම තමයි අපි මේ හොටෙල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒතකොට අර ගොඩක් දුරට ස්වභාවික ගස් වැල් කපන්න නැතුව අර ඒවා එකතු කරගෙනම තමයි කරලා තියෙන්නේ. එතකොට මිස් අපිට කියන්නකො මේකේ දැන් අපි වගේ ආබාධිත කෙනෙක් නැත්නම් වැඩිහිටි ටිකක් වයසක කෙනෙක් වෙනවා නම් ඒකට පහසුකම් තියෙනවනේ. කොහොමද මිස්ලාගේ ඒකට රූම්ස් කීයක් විතර තියෙනවද ඇක්සෙසිබල් රූම්ස් විදියට? ඔව්. අපේ ඇක්සෙසිබල් රූම්ස් 3ක් තියෙනවා මේ වෙනකොට. අපේ හොටලේ මුල්ම රූම්ස් 3 වෙන් කරලා තියෙන අපි ඇක්සෙසිබල් අයට. ඉතින් ඒ වගේම අපි අපේ හොටෙල් එකේ හැම අවුට්ලට් එකකටම හැම තැනකටම ඇක්සෙසිබල් ගෙස් කෙනෙක්ට රීච් කරන්න පුළුවන් විදිහට එයාලගේ අවශ්‍යතාවයන් වලට සරිලන විදිහට තමයි හැමදේම එයාලගේ පහසුවක් උදෙසා එයාලා ගැන හිතලා තමයි හැමදේම අරේන්ජ් කරලා තියෙන්නේ. හොටෙල් එකේ ඕන තැනකට යන්න පුළුවන්. සීම ගැටලුවක් නැහැ. පූල් ඒරියා එකකටද හැම තැනකටම. ඒතකොට මම තවත් විශේෂත්වයක් දැක්කම මේ පූල් එක ටිකක් ලොකු හොටෙල් එකක්. දැන් අපි හොටෙල්ස් ගණනාවකට ගිහිල්ලා තියෙන ලංකාවේ තියෙන මේකත් ගොඩක් විශේෂයි. මිස් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න අපිට. අනිවාර්යෙන්ම අපේ පූල් එක ගැන කතා කරොත් ආසියාවේ විශාලතම ස්විමිං පූල්ස් අතරින් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ලංකාවට අපිට හරි ආඩම්බරයි ඒ ගැන. ඒත් එක්කම කිඩ්ස්ලට ලොකු ඒරියා එකක් තියෙනවා. ස්විමිං පූල් එකේ යාලා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් යාලට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම යාලගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ලයිෆ් ජැකට් හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. ඒත් එක්කම කිඩ්ස්ලට ප්ලේ ඒරියා එකක් වෙනම තියෙනවා. ඒත් එක්කම අපේ අර නගරේ තියෙන හොටෙල්ස් එක ගත්තම ටිකක් මේක විශේෂයි රිලැක්සිං පැත්තට බර වෙන තමයි අපි හැමදේම අපේ කන්සෙප්ට් එක හැදිලා තියෙන්නේ. එතකොට මිස් මේකේ රෙස්ටොරන්ට් කීයක් තියෙනවද බාර් කීයක් තියෙනවද වගේ කියන කුරුකුරු අපේ මේන් බාර් එකක් තියෙනවා ෆස්ට් ෆ්ලෝර් එකේ. ඒකේ නම ඇවිල්ලා කර්න්ස්ටෝන්. පක්ෂියගේ නමක් තියෙන්නේ. ඉතින් අපේ අවුට්ලට්ස් හැම එකක්ම රූම්ස් හැම එකක්ම කුරුල්ලෝගේ නම් වලින් තමයි නම් කරලා තියෙන්නේ. ඒකත් විශේෂත්වය මේ අවට ආවේනික පක්ෂීන්ගෙන් තමයි ඒ නම් ටික තියලා තියෙන්නේ. ඉතින් කර්න්ස්ටෝන් කියන්නේ ෆස්ට් ෆ්ලෝර් බාර් එක, මේන් බාර් එක. ඒත් එක්කම අපේ ස්කූල්ගේ මේන් රෙස්ටොරන්ට් එක, බුෆේ රෙස්ටොරන්ට් එක. ඒකෙත් බාර් එකක් තියෙනවා. ඒ බාර් එක තියෙනවා. ඊට අමතරව විශේෂත්වය තමයි අපේ රූෆ්ටොප් එකේ ඕපන් බාර් එකක් තියෙනවා. ඒක තමයි අපේ සාමාන්‍යයෙන් අයිකොනික් විදිහට තියෙන්නේ. ඒත් එක්කම රෙඩ් ෂෑන්ක් ඇවිල්ලා සිග්නේචර් සී ෆුඩ් රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපේ ගෙස්ලා කැමති සාමාන්‍යයෙන් මේ පැත්තට ඇවිල්ලා මෙහෙට ආවේනික කෑම ජාති try කරලා බලන්න සී ෆුඩ් ස්පෙෂලි. ඉතින් ඒ වෙනුවෙන්ම රෙඩ් ෂෑන්ක් රෙස්ටොරන්ට් එක තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව අපේ පූල් ඒරියා එකේ පූල් බාර් එකක් වෙනම තියෙනවා. ඒ කියන්නේ අලකාට් විදිහට ඕඩර් කරන්නත් පුළුවන්. ඒ රෙස්ටොරන්ට්ස් ටික තමයි මේ වෙනකොට යන්නේ. ඒතකොට තව විශේෂත්වයක් මම දැක්ක මම ඔයාටත් පෙන්නුවා වීඩියෝ එකේ මුලින්ම දැන් කලින් තිබුණ නෑනේ මිස් අපිට දැන් ලංකාවේ TVs ගොඩක් ජනප්‍රිය වෙගෙන යනවනේ. ඒතකොට මිස්ලා ඒ ගැන මොනවද දීලා තියෙන පහසුකම් හොටෙල් එකේ? ඔව් ඇත්තටම අපිට දැන් ටික කාලයකට කලින් ඉඳලා ගෙස්ලාගෙන් පොඩි රික්වයර්මන්ට්ස් එනවා. මොකද අපි අප්ඩේට් වෙන්න ඕනේ. අපිට තිබුණ නැහැ EV charging facility එක කලින් තිබුණේ නැහැ. හැබැයි අපි ගෙස්ලා ගැන හිතලා මොකද දැන් ගොඩක් ජනප්‍රිය වෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්. ඉතින් ඒ වෙනුවෙන් අපි ඉලෙක්ට්‍රික් charging point එකක් මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඉතින් බය වෙන දෙයක් නැහැ. ඕනම කෙනෙක්ට ඇවිල්ලා ඒ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. ආසාව හදලා තියෙනවා. ඔයත් රීෆිල් වෙලා වාහනේ රීෆිල් කරගන්න පුළුවන්. බය වෙන්න එපා. ඕන දුරක ඉඳලා එන්න. මෙතන මේ 24 hours අපිට ඔය කියන පහසුකම් ඔක්කොම ගන්න පුළුවන්. එතකොට ඒ වගේ විස්තර ටිකක් තමයි මට දැනගන්න ඕනුනේ. එතකොට මිස් දැන් මිස්ලාගේ මේ බාර් ඒරියාස් එහෙම රෑ කීය වගේ වෙනකන් ඇරලා තියෙනවද? ඔව්. අපේ මේන් බාර් එක morning 10 to until 11 pm වෙනකන් ඕපන් කරලා තියෙනවා. ඊට අමතරව අපේ රූෆ්ටොප් එකේ තියෙන බාර් එකක් හවස 4 ඉඳලා 11 වෙනකම් ඕපන් කරලා තියෙනවා. ඊට අමතරව in room dining service 24 hours open. ඕන කෙනෙක්ට බය නැතුව kidsලා අරගෙන එන්න පුළුවන්. යාළුවට ඕන කරන කෑම 24 පුරාම ලබා ගන්න පුළුවන් මේ පහසුකම්. හරි එහෙනම් බොහොම ස්තුතියි මිස් මේ විස්තර ටික දුන්නාට අපේ හැමෝටම වැදගත් වෙයි. අනිවාර්යයෙන්. ඉතින් ඔව් ආරාධනා කරනවා හැමෝටම Double Tree by Hilton වීරවිල පරිශ්‍රය විසිට් කරන්න එන්න කියලා. ඒ වගේම ඔබට ආවොත් එහෙම හොඳ ආගන්තුක සත්කාරයක් අපෙන් අනිවාර්යයෙන්ම ලැබෙවි. ඉතින් ඒක එක්ස්පීරියන්ස් කරන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. Thank you.
හරි අපි ඇවිල්ලා ඉන්නේ මේ බාර් ඒරියා එකට. අපි බලමු මේ කොහොමද කොක්ටේල් එකක් හදන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඔයත් එන්න ඇවිල්ලා මෙතනින් ඔයාලට මේ පහසුකම ගන්න පුළුවන්. ලෝකේ තියෙන ඕන එකක් මෙතනින් හදා ගන්න පුළුවන්. අපි බලමු මල්ලි අපිට පෙන්නන්නකෝ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඔයත් ආවොත් එතෙන් අනිවාර්යෙන් එන්න. දැක්කනේ ලස්සනට කරා වැඩේ. ඊයේ පොඩි අකරතැබ්බයක් වුණා. මම ඒක කියන්නයි දැන් ආයේ අද වීඩියෝ එකක් කරන්න ආවේ. ඔයා දැක්කනේ ඊයේ මම මෙතෙන්ද චාර්ජර් එක ෆික්ස් කළා. මෙතෙන්ට ඇවිල්ලා මම මේකේ චාර්ජර් එක ෆික්ස් කළා. මෙතන බිමටනේ දාලා ගියේ මේක. මාත් එච්චර හිතුවේ නෑ. මේ වගේ චාර්ජර් එක කනෙක්ට් කරලා මම මෙතෙන්ට ප්ලග් කරලා මෙහෙම චාර්ජරේ මෙතන බිමට තමයි දාලා ගියේ. රෑ හොඳටම වැස්ස. මට ටික වෙලාවකට පස්සේ මතක් වෙලා ඇවිල්ලා බලනකොට චාර්ජර් එක සම්පූර්ණයෙන්ම වැහිලා වතුරෙන්. හැබැයි charge වෙනවා. ඒකයි මං කියන්නේ BYD මාන සේෆ්ටි කියලා. ගොඩක් වතුර පිරීලා තිබුණේ ඒ වුණාට charge වෙනවා. මම ඉක්මනට චාර්ජරේ මේ අන්ප්ලග් කරලා මේක ක්ලීන් කරා. මම ඇත්තටම මේ හෙයාර් ඩ්‍රයර් එකෙන් තමයි මේක ක්ලීන් කරගත්තේ. මේ තැන් හොඳට සීල් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මං හිතනවා හොඳට වැඩ කරනවා ඇති කියලා. අපි බලමු. මේ චාර්ජර් එක කනෙක්ට් කරලා දැන් අපි බලමු වැඩ කරනවද කියලා. මේ වැඩ කරනවා කිසි අවුලක් නැහැ. දැන් මේගොල්ලෝ කියන්නේ මේ බොක්ස් එක ඇතුළට දාන්න තියෙන්නේ කියලා. මම මේක ඊයේ ගානක් නැතුව එහෙමම එළියෙන් දාලා ගියා. අපි බලමු ඒ විදිහට දාලා. මම පෙන්නනම් මේක දැන් මෙතන හදලා තියෙන විදිය හරියටම පාවිච්චි කරන විදිය. මේ ප්ලග් එක අරගෙන මේ පැත්තේ යටින් ගන්න පුළුවන්. මාරන් මේක මේ ඇතුළට දාලා මෙහෙම ප්ලග් කරාම ඇත්තටම වැස්සට චාර්ජර් එක තෙමෙන්නේ නැහැ. පොඩි වැස්සකට ඔරොත්තු දෙනවා. ඉතින් ලොකු වැස්සකට නම් මේක පාවිච්චි කරන එක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මේ මෙතනත් සීල් වුණාට ඉතින් පද වැස්සකට ඔරොත්තු දෙන එකක් නැහැනේ. අපි බලමුකෝ. දැන් ඔයාලට මතකයිනේ ඊයේ අපි චාර්ජර් එක කනෙක්ට් කරනකොට 28 තිබුණේ. ඊයේ දැන් ඔය කලබලස්සේ කොහොම හරි මේක ඊයේ 45 වෙනකන් charge වෙලා තියෙනවා. දැන් වෙලාව 9:45ට වගේ. ඉතින් අපි බලමු දැන් කීයට charge වෙයිද කියලා. දැන් මම charger එක කනෙක්ට් කරා. හොඳට සිස්ටම් එක වැඩ කරනවා. වතුරෙන් මුකුත් වෙලා නැහැ.
ඒක මට පොඩ්ඩක් පෙන්වන්න ඕන වුණා. අපි බලමු මේ අපි චෙක් අවුට් වෙන වෙලාව වෙනකොට කොච්චරක් charge වෙලා තියෙද කියලා. මට දැන් තවත් පොඩි වැදගත් දෙයක් පෙන්වන්න හිතුණා මේ මම දැකපු නිසා. දැන් මේ බලන්න මේ මගේ මේ ඇලෝ වීල් එක ඇතුලෙන් ඔයාලට පේනවා මේ බ්‍රේක් ඩිස්ක් එක මලකඩ කාලා. දැන් මේ මලකඩ කාලා තියෙන ඇත්තටම මේ ඊයේ රෑ වැහපු ඇස්සට. ඉතින් මේ බ්‍රේක් ඩිස්ක් අනිවාර්යයෙන්ම මලකඩ කනවා. ඒ වගේ ලෝහයකින් මේක හදලා තියෙන්නේ. මේකේ ගැටලුවක් නැහැ. බ්‍රේක් පොඩි වෙලාවක් ඇප්ලයි වුණ ගමන්ම මේ මලකඩ ටික යනවා. හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් මේ EV වාහනවල හැමතිස්සෙම බ්‍රේක් ඇප්ලයි වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ගොඩාක් දුරට මේකේ බ්‍රේකින් කන්ට්‍රෝල් එක තියෙනවා මේ රීජනරේටිව් බ්‍රේක් වල. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් දෙක ඇප්ලයි වෙන්නේ නැහැ. අර මේ බ්‍රේක් කරන්න අපි බ්‍රේක් පැඩල් එක පාගනකොට වාහනයේ විසින්ම ඒක විදුලිය බවට පරිවර්තනය කරගන්නවා මේ මෝටර එක ජෙනරේටර් එකක් විදිහට වැඩ කරලා. ඉතින් එතකොට මේ මලකඩ කණ එක අර අනිත් සාමාන්‍ය වාහනයක තරම් ඉක්මනට මේ මලකඩ ටික යන්නේ නැහැ. මොකද බ්‍රේක් පෑඩ් දෙක හරියට මේ ඩිස්ක් එකේ හැමතිස්සෙම ඇතිල්ලෙන්නේ නැති නිසා. දැන් අපි බ්‍රේක් ඇප්ලයි කරද්දී අපි කියන්නකො 60ට කිලෝමීටර් 60ට වේගෙන් යනවා කියලා. එතකොට අපි බ්‍රේක් ඇප්ලයි කරාම පැයට කිලෝමීටර 10ට 5ට වගේ අඩු වෙනකන් රීජනරේටිව් බ්‍රේක් වලින් තමයි මේ වාහනේ බ්‍රේක් වෙන්නේ. ඊට පස්සේ අන්තිම ටික වාහනේ නවත්ත ගන්න ඕන අන්තිම ටික තමයි මේ බ්‍රේක් පෑඩ් දෙක ඇප්ලයි වෙන්නේ. ඒකත් මට කිව්වොත් හොඳයි කියලා හිතුණා. හරි අපි දැන් මේ හොටෙල් එකේ කිඩ්ස් පාක් එකට එන්ටර් වෙන තැන ඉන්නේ. මේකේ තියෙනවා දැන් මේ චිල්ඩ්‍රන් පාක් එකේ කොහොමද මේකේ සේෆ්ටියට අදාළ දේවල් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. හැම වෙලේම ඔයා කොහේ හරි මේ අපිට අලුත් තැනකට යනකොට මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න. මොකද ඒ තියෙන අවදානම ගැන අපිට එච්චර අයිඩියා එකක් නැහැ නේ. ඉතින් හරි ලස්සනයි මේ හොටෙල් එකේම තියෙන්නේ මේ ලොකු ග්‍රීනරි කන්සෙප්ට් එකක්. ගස් කොළන් එක්ක තමයි මේගොල්ලෝ මේ වැඩේ කරලා තියෙන්නේ. මෙතනත් මේ වගේ අපිට වැදගත් වෙන දේවල් මේ බෝඩ් වල මෙන්ෂන් කරලා තියෙන. ඉතින් හැමතිස්සෙම ඔයා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. බලන්න එක්කෝ එන්ටර් වෙනකොට හරිම ලස්සනයි මෙතන මේ පොඩි ළමයින්ට හරිම ඇට්‍රැක්ටිව් විදියට මේක මේ හදලා තියෙනවා මේගොල්ලෝ. මෙතන දැන් ඔයාලට පේනවා අර ගස්වල රිලව් ඉන්නවා. රිලව් නම් හැමතැනම ඉන්නවනේ නේ. ඉතින් ලොකු ගස් මේකේ හැමම ඉතුරු කරලා තමයි මේ බිල්ඩින් ඔක්කොම ගහලා තියෙන්නේ. මෙතන ඉතින් අර පොඩි බබාලට නගින්න කරන්න මේ අර සීසෝ පදින්න ඒ වගේ දේවල් පොඩි ඇක්ටිවිටීස් කරන්න දැන් හදලා තියෙනවා. මේ කන්ටේනර් එකක් ඇතුළේ මොකක් හරි තියෙන අපි බලමු. මේ බලන්නකො මං කිව්වේ රිලව් ඉන්නවයි කියලා. හරි. ගොඩක් රිලව් ඉන්නවා මේක හැම තැනම ඉතින්. ලස්සන අර ආකර්ශනීය පාටවල් පාවිච්චි කරලා තියෙන මේවට ඉතින් බබාලට මේ ආස වෙන හිතන විදියට මේක නම් දැනට වහලා තියෙන්නේ කියලා දාලා තියෙනවා මෙතන. ඉතින් මේකේ බබාලටත් ඕන කරන පහසුකම් ඔක්කොම තියෙනවා. මේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බලන්න මම මේ කීවේ මේකේ හරිම ග්‍රීනරි ගතියක් තියෙන්නේ. ඔක්කොම කොළ පාටයි ගස් කොළන් ඔක්කොම ඉතුරු කරගෙන තමයි මේගොල්ලෝ මේ වැඩේ කරගෙන යන්නේ. හරිම ලස්සනයි. දැන් මේක රැයට නම් ගොඩක් ලස්සනයි. ඊමට පෙන්වන්න බැරි වුණා මේ තදට වැස්සයි ඊ රෑ. එළියට ඇවිල්ලා වීඩියෝ මුකුත් කරන්න බැරි වුණා. මගේ වීල්චර් එකක් තිබෙනවනේ. මෙතන තව පොඩි ලස්සන දෙයක් තියෙනවා. දැන් මේ බලන්න මේ ගහේ ගහලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙහෙම. මේක මේ ලියලා තියෙන්නේ learn about me කියලා. ඒ කියන්නේ දැන් මෙතන QR කෝඩ් එකක් තියෙන්නේ. මේක ස්කෑන් කරාම මේ ගහ ගැන විස්තර ටික බලන්න පුළුවන්. මේක මේ ගන්සූරිය ගහක්. දැන් මම මේක මගේ අනිත් ෆෝන් එකෙන් ස්කෑන් කරා. මේ බලන්න මේ සම්පූර්ණ මේ විස්තරේ මේකේ තියෙනවා. common names ඒකට කියන වෙන නම් ඒ වගේ ගොඩාක් දේවල් මේකේ පෙන්නනවා. මේ විදිහට මේ මුළු මේ පරිශ්‍රයේම තියෙන ගස් ටික මේගොල්ලෝ QR කෝඩ් දාලා තියෙන්නේ. ස්කෑන් කරලා බලන්න පුළුවන්. ඉතින් අලුත් වැඩක්.
ඉතින් ගොඩාක් ආයතන වලට අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන්. නැතුව මේවා මේ කියලා දීදී මිනිස්සු ඉන්න ඕනේ නැහැ. මේ තැන්වල දැන් උද්භිත උද්‍යානයක වුණත් ටක් ගාලා ඒක මේ QR කෝඩ් එකක් හැදුවා නම් දැන් හැමෝ ගාවම ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඉතින් මේ හරිම ලේසි. ඒවට අපිට සේවකයෝ එහෙම අඩු කරගන්න පුළුවන්. දැන් බලන්නකො මේගොල්ලෝ මේ කරලා තියෙන අලුත් වැඩ මේ හැම ගහකම ඒ වගේ විස්තර තියෙන. ඉතින් අපිට හරි ලේසි දැනගන්න. මේ නැත්නම් ඉතින් කවුරු හරි ඕකට ඇවිල්ලා විස්තර කරලා දීලා එහෙම කරන්න ඕනේ. මම මේකේ රජවර්ණ ගස් තියෙනවා. අර කලින් අපි විස්තරේ කිව්වා වගේ මේකේ රජවර්ණ ගස් තියෙනවා. මම රජවර්ණ ගසුත් පෙන්නන්නම්. මේ ඒවා ඉතින් අර මේ ප්‍රදේශයටම ආවේනික ගස්. මෙතන දිවුල් ගහක් තියෙනවා, ගෙඩිත් තියෙනවා. පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ හොටෙල් එකේ තව පැත්තකින් යනකොට පේන විදිය. මේ පැත්තෙන් යනකොට මේකේ දැන් අපිට මේ මෙහෙම මේක අයිනෙන් යන්න පුළුවන්. මේ හොටෙල් එකේ පූල් ඒරියා එක පිටිපස්සටම. අර වැව ඉස්සෙල්ලා පෙවුනේ පූල් එකෙන් එහා පැත්තේ වැව. ඒ වැව පැත්තට යන්න පුළුවන්. තව මේ බොරළු පාරවල් වගේ හදලා තියෙන. ඉතින් මේ මෙහි පාපැදි ගන්න පුළුවන්. දැන් ඔය විදේශීය ජාතිකයෝ එහෙම ආවම පාපැදි ගන්නවා මෙතනින්. මේ හොටෙල් එකෙන් අපිට මේ පහසුකම දීලා තියෙනවා. ඉතින් මේ පාපැදියක් අරගෙන මේක ඇතුලේ හැමතැනම මේ යන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ concept එක යන්නේ මේ විදිහට. ගොඩාක් ලොකු ඒරියා එකක් තියෙනවා. බලන්න මේගොල්ලෝ මේ සේවකයෝ අඩු කරගන්න කරලා තියෙන වැඩ තමයි ඊටාම වටිනවා. දැන් මේ වතුර මේ දාන්න කවුරුත් සේවකයෙක් නැහැ. හැමතැනම මේ වගේ මල් ගහලා තියෙන්නේ. දැන් මේ කොළ පාටට හැමතැනම තනකොළ වගා කරලානේ තියෙන්නේ. ඉතින් ඒ ගානට ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ මේ මැෂින් එකෙන් මේ අයිනේ ඉඳලා මේ ලොකු ඒරියා එකකට වතුර දානවා. ඉතින් නිතරම හැමතැනම තියෙනවා මේ වගේ මල්. ප්‍රෙෂර් එක අඩු වැඩි වෙන විදිහට හදලා තියෙන්නේ. ඒතකොට අර ළඟම තියෙන තනකොළ වලටයි ඈතටමයි දිගටම වැඩ කරනවා. ඉතින් ගොඩක් හොඳ concept ගොඩක් තියෙනවා මේකේ. මේ ඒ වගේ අර ඈතක් තියෙනවා. මම දන්නේ පේනවද කියලා හරියට. මේ එන්න දුර වැඩි වෙනවා. ඒකට අර මුළු ඒරියා එකේම තියෙන තනකොළ වලට වතුර දාන්න මේ වෙනම සේවකයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන නම් මං හිතන්නේ මෙතන කලින් තනකොළ තියෙන්න ඇති. දැන් තනකොළ නැහැ. ඉතින් ඒ වුණාට අර වතුර මල ඒ ටයිම් එකට වැඩ කරනවා. මේවා ඉතින් මේ අපේ ගෙවල් වලට උනත් ගන්න පුළුවන්. වාගේ මේ ගෙදර වත්තේ තනකොළ වවලා තියෙන ප්‍රදේශය ටිකක් ලොකුයි නම් පොඩි ඉඩකට නම් වැඩක් නැහැ. අපිට මේ හෝස් එකකින් වතුර ටිකක් දාන්න පුළුවන්. ඉතින් ලොකු ඒරියා එකකට ඒ වගේ වතුර දාන්න එහෙම තියෙනවනම් මේක මේ ස්මාර්ට් කරලා තිබ්බනම් හරි අපිට ෆෝන් එකෙන් වුණත් වතුර ටික දාන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇප් එකක් කරා. බොහොම සරලයි. දැන් ඉතින් ටෙක්නොලොජි එක තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම මං හිතනවා මේ හෝටල් එකෙන් අපිට ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා එහෙම බලද්දි. දැන් මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ මහ විශාල ගහ. මේ තවත් ගහක් මේකත් එක්කම තියෙනවා. මේ ටිකක් අතු මැරිලා වගේ තියෙන්නේ. මෙතන මේ කඳ ලොකුවට තියෙන ගහක් තියෙන්නේ. මේක තමයි රජවර්ණ ගහ. මේක දැන් මේ හොටෙල් එකේ තියෙන පරණම ගහ. මේක අවුරුදු 100කට වැඩිය පරණයි කියලා යාලා කියන්නේ. ගොඩක් පරණ ගහක්. දැන් බලන්න මම ඒකේ QR එක ස්කෑන් කරා. ඔයාලට මේ පේන්නේ ඒක තමයි.
මේ රජවර්ණ මේ වගේ බුලත් කොළ වගේ ටිකක් හැඩේ තියෙන කොළ තමයි තියෙන්නේ. දැන් නම් කොළ වැටිලා මේකේ. දිය ලැබු කියලාත් ඒකට කියනවා කියලා එහෙම දාලා තියෙන. මේ තියෙන්නේ තව නම් හෙලිකොප්ටර් ට්‍රී ඒ වගේ ගොඩ එක නම් වලින් අඳුනනවා. ඉතින් මේකේ පල්ලෙහාට ගියාම මේකේ තව විස්තර තියෙනවා. මේ ඉතින් ඔය වගේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තියෙන මේ පරිසරයේ තියෙන හැම ගහකටම මේ වගේ QR එකක් තියෙනවා. අපි දැන් වීරවිලෙන් පිටත් වෙන්න හදන්නේ. වීරවිල හිල්ටන් එකෙන් පිටත් වෙන්න හදන්නේ. බැටරි එක ඊයේ charge එකට දාද්දි 128යි තිබ්බේ. ඊයේ රෑ වෙලා ওই පැය දෙකක් විතර portable charger එකෙන් charge වුණා. දැන් තවත් පැය දෙක තුනක් charge කරගත්ත 156ට වැඩි වෙලා තියෙනවා. කිලෝමීටර් තව 234ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. අපි බලමු මම trip B මීටර එක 0 කරන්නම්. එතකොට අපිට දැන් මෙතන ඉඳලා යන දුර ඒකෙන් බලා ගන්න පුළුවන්. 234ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. වෙලාව 12:45යි දවල්. ඉදිරියේදී මම අප්ඩේට් එකක් දෙන්නම්. අපි දැන් කිලෝමීටර් 112ක් දුර ඇවිල්ලා තියෙන්නේ. බැටරි 127ක් වෙනකන් අඩු වෙලා තියෙනවා. තව කිලෝමීටර් 110ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. කොහොමත් අපිට මේ ප්‍රමාණය මදි වෙනවා. ඉතින් අපි මේ ග්‍රීන් EV එකක් තියෙන තැනට ආවා. චාර්ජර් එක කිලෝවොට් 61ක්. දැන් කිලෝවොට් 54.2කින් චාර්ජ් වෙනවා මේ වෙලාවේ. පැය විනාඩි එකක් යනවා කියලා තමයි පෙන්වන්නේ ෆුල් charge එකට. අපිට 120ක් වගේ තව charge කරගත්ත නම් හරි. දැන් 127 තිබුණේ. දැන් ඔයාලට පේනවා මේ 56.4කින් තමයි charge වෙන්නේ. ඔයාලට පේනවා දැන් 120ක් charge වෙන්නේ. ඒ කියන්නේ 127 ඉඳලා 47 වෙනකන් charge වෙන්න. මුදල හැටියට රුපියල් 1500ක් ගියා. එතකොට විනාඩි 12ක් තමයි ගියේ. 120ක් charge වෙන්න විනාඩි 12ක් ගියේ. ඉතින් ලොකු වෙලාවක් නෙමෙයි, ලොකු ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මේක මේ පැල්මඩුල්ල ප්‍රදේශයේ තියෙන ග්‍රෑන්ඩ් සිල්වරේ හොටෙල් එකේ තියෙන මේ charger එක. කිලෝවොට් 61ක් සාමාන්‍යයෙන් 55න් කිලෝවොට් 55න් කිලෝවොට් 60න් වගේ තමයි charge වෙන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. තව කිලෝමීටර් 191ක් යන්න පුළුවන් කියලා දැන් පෙන්නනවා. දැන් කිලෝමීටර් 146.2ක් ඇවිල්ලා තියෙනවා. බැටරි 139ක් අඩු වෙලා තියෙනවා. තව 167ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. වෙලාව හවස 6යි කාලයි. මේ කෑම ටිකක් කන්න කියලා නැවැත්තුවා එළිය වහිනවා. මම මෙතන කඩේ පෙන්නන්නම්. මට පොඩ්ඩක් මේ රයිස් එකක් ගත්ත මේක පෙන්නන්න හිතුණා. මේකේ මේ එච්චරටම ක්වොලිටි නෑ. හැබැයි ඉතින් කෑම එක හොඳයි. සොසේජ්සුයි අර පොඩි සොසේජ් කපලා දාලා තියෙනවා. චිකන් තියෙනවා. සම්බයි ගත්තම තියෙන්නේ. මේ කංකුම් වගේ පොඩ්ඩක් තෙල් දාලා වගේ තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. මම කෑම එකෙන් ටිකක් කාලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ
මශ්රූම් වගේ බැටර් කරලා ඩීප් ෆ්‍රයි කරපු මශ්රූම් වගේ තියෙනවා. කෑමේ හොඳයි. මේකේ 1200ක් වෙනවා. මේ දෙන්නෙකුට කන්න පුළුවන්. මේ වගේ දෙගුණයක් විතර තියෙන 1200ට ගන්න රයිස් එකේ. කෑම එක හොඳයි. ගානට වටිනවා කියලා හිතනවා. මං මෙතනි වාහනේ එළියට ගන්නකොට ෂොප් එක පෙන්නන්නම්. සාමාන්‍යයෙන් හොඳ කෑම ටිකක් කන්න හොඳ කඩයක්. මං අර රයිස් එක ගත්ත කඩේ පොඩ්ඩක් පෙන්නන්න හදන්නේ. පබසර හරි පබසරා හරි ස්වීට් හවුස් කියලා ගාලා තියෙනවා. එතන ඔය $2 අරවා මේවා පොඩි පොඩි රස කැවිලි වර්ග තියෙන්නේ. මෙන්න බලන්න මේ රයිස් එක ගත්ත කඩේ BIN family restaurant කියලා. ඉතින් කෑම හොඳයි. මං අර කිව්වා වගේ BIN family restaurant කියලා තමයි නම තියෙන්නේ. ඔයාට පේනවා දැන් වාහනේ බැටරි එක 10%ක් වෙනකම් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේ 10%ට අඩු වෙනකොට ඩිස්ප්ලේ එකේ මැදින් එනවා ප්ලීස් රීචාර්ජ් කියලා අපිට මැසේජ් එකක්. කියන්නේ බැටරි එක ගොඩාක්ම ඩිස්චාර්ජ් වෙලා නිසා තමයි මේ මැසේජ් එක එන්නේ. ඉතින් අපි බලමු ගෙදරට යන්න පුළුවන් වෙයිද මදි වෙයිද කියලා. තව කිලෝමීටර් 45ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. දැනට කිලෝමීටර් 250.4ක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු මං ඉදිරියේදී නැවත මේක දැනුවත් කරන්න. අපි දැන් ගමන ඉවර කරලා ගෙදරට ආවා. රෑ 9:20 වෙලාව. බැටරි එක 109ක් වෙනකම්ම අඩු වෙලා තියෙන්නේ. කිලෝමීටර් 256ක් අපි ධාවනය කරලා තියෙනවා. තව කිලෝමීටර් 41ක් දුර ධාවනය කරන්න පුළුවන් කියලා අපිට පෙන්නනවා. ඉතින් ඔය වගේ තමයි ගමන ඉවර වුණේ. තව අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.